මඩොල්දුව කියපු ගමන්ම අපි දුවලා යන්නේ අපේ ළමා කාලෙට. ඉතින් කියන්න හදන්නේ ළමා කාලේ කතාවක් කියලා දැන් වීඩියෝ එක ස්කිප් කරලා යන්න හදන්න එපා. මේක වෙනම කතාවක්. අපි හැමෝම පොඩි කාලේ හීන දැක්කා. ඒත් වැඩි වෙලා යද්දි ඒ හීන හරිම ලේසියෙන් අමතක වෙනවා. අද මං කතා කරන්න යන්නේ අපිට නිදහස, මිතුරුභාවය, ජීවිතේ සරලකම මතක් කරවන ශ්‍රී ලාංකීය නව කතාව. ඒ තමයි මඩොල් දුව. කතාව කෙටියෙන්. මඩොල් දුව කියන්නේ උපාලි ගිනිවැල්ල සහ ජින්නා කියන යාළුවෝ දෙන්න ගැන කතාවක්. වැඩිහිටියන්ගේ නීති රීති, බය, දඬුවම් වලට යටත් වෙලා ඉන්නකොට ඔවුන් තීරණය කරනවා තමන්ගේම ජීවිතයක් තමන්ගේම විදිහට ජීවත් වෙන්න. ඒ නිසා ඔවුන් ගඟ මැද තියෙන මඩොල් දුවට ගිහිල්ලා සරල නිදහස් ජීවිතයක් පටන් ගන්නවා. ඉතින් ඔන්න ඕක තමයි මේ කතාව කෙටියෙන්. ජීවිතේට මේකෙන් බොහෝමයක් පාඩම් ගන්න පුළුවන්. ඒකෙන් මං ඔයාලට වැදගත් වෙනම පාඩම් 3ක් ගැන අද කියන්නම්. නිදහස කියන්නේ වගකීමෙන් පලා යාම කියන එකට නෙවෙයි. උපාලිලා නිදහස හොයන්න ගියා. ඒත් එතනදී වුන් ඉගෙන ගත්තේ කෑම හොයාගන්න, ජීවත් වෙන්න, තමන් ගැන තමන් විසින්ම වගකීම ගන්න. මේකෙන් ජීවිතයට දෙන පළවෙනි පාඩම තමයි නිදහස ලැබෙන්නේ වගකීමක් බාර ගන්න පුළුවන් අයට. මිතුරා කියන්නේ අසීරු වෙලාවේ ඉන්න කෙනෙකුට. මඩොල් දුවේදී බඩගින්න, බය, අසරණකම තිබුණා. ඒත් ජින්නා සහ උපාලි එකිනෙකා අත්හැරගත්තේ නැහැ. දෙවනි පාඩම තමයි ඇත්ත මිතුරා හමු වෙන්නේ සාර්ථක වෙලාවල් වලදී නෙවෙයි, ජීවිතේ අසීරුම තැන්වලදී. සතුට සරල ජීවිතයක තියෙන දෙයක්. අද අපි හිතනවා සතුට තියෙන්නේ සල්ලි, ෆෝන්, ලක්සරි තැන්වල කියලා. ඒත් මඩොල් දුවේ ළමයි හරිම සරල ජීවිතයක් ගත කරලා ඒ සතුට හොයාගත්තා. මහා පරිමාණයෙන් Tamanට දේවල් නොතිබුණත් හදවත සතුටින් නම් ජීවිතේ ලස්සනයි. ඒ තමයි මේකෙන් අපිට ලැබෙන තුන්වෙනි පාඩම. මඩොල් දුව අපිට කියලා දෙන්නේ පලා යන්න නෙවෙයි, ජීවිතේ තේරුම් ගන්න. ඔයත් අද හීන අමතක කරලා ඉන්නවා නම්, ප්‍රශ්න වලින් ජීවිතෙන් පැනලා යන්න හදනවා නම් පොඩ්ඩක් නැවතිලා හිතලා බලන්න. ඔයා අද ජීවත් වෙන්නේ මේ ඔයා හොයපු, ඔයා කැමති ජීවිතය ඇතුළේද කියලා. මේ වගේ ජීවිතේට පාඩමක් ඉගෙන ගන්න පුළුවන් සිංහල නවකතා කියවන්න, ඒවා අධ්‍යයනය කරන්න ඔයත් කැමති නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා මගේ channel එකත් subscribe කරලා තියාගන්න. පහලින් ඔයාට හිතෙන ඕනම දෙයක් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්න.